හායි ඉතින් ඔන්න අද අපි ආවා සිංහරාජය බලන්න යන්න. ඔය අපිට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ සිංහරාජයට එනකොට හම්බ වෙන මේන් ගේට් එක. ඉතින් තමයි අපිට ගයිඩ් කෙනෙක් සහ ටිකට් ලබා ගන්න වෙන්නේ. ඊට පස්සේ ඉතින් අපිට දිගට මේ විදිහට කැලේ ඇතුළට ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඉන්ටර්ලොක් අල්ලලා තියෙනවා. හැබැයි මේක ටික දුරක් යනකම් විතරයි තියෙන්නේ. අපි ගත්ත ටිකට් ටික ආවම ටිකට් කරන් යනකම් විතරයි මේ විදිහට ඉන්ටර්ලොක් අල්ලලා තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි අපි අර පල්ලෙයන් ගත්ත ටිකට් ටික චෙක් කරන්නේ. ඊට පස්සේ ඉතින් දිගටම මේ වගේ පාරවල් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම මුලාවලට ගිහිල්ලා ඊට පස්සේ නවද ගහ බලන්න යන්න කියලා තමයි කතා කරගත්තේ. පුළුවන් වුණොත් වෙලාවත් තිබුණත් අපි ඉතල පැත්තට යන්න හිතන් ඉන්නවා. මේ පුංචි ඉල්ලීමක් කරන්න කැමති ගන්තින් subscribe බටන් එකයි like බටන් එකයි බලන්න යන්න. මේ තියෙන මුලාවැල්ල මවුන්ට් එක. මෙතන ඉඳන් කිලෝමීටර් 2ක් විතර තියෙනවා මුලාවැල්ලට. ඉතින් ඔයාලා මුලාවැල්ලට එනවා නම් එන්න හිතාගෙන ඉන්නවා නම් ටිකක් උදෙන් එන්න බලන්න. මොකද ඇඟට මාංශයක් දැනෙන්නේ නැහැ. හරිම කූල් පරිසරයක් අතර මේ වෙලාවට. අපි ආවෙත් ගොඩක් පායන් දවස්වල මේ පරිසරය ඇත්තටම ගොඩක් කූල්. ඔන්න ඉතින් අපි හිමිසරේ මුලාවැල්ලට ආවා. මෙතෙන්ට ආවට පස්සේ වටේම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මාරම ලස්සනක් තියෙන ඇත්තරම. බලන්න වටේම ලස්සන මාරම view එකක් තමයි බලා ගන්න පුළුවන් අපිට. මෙතෙන්ට තා චුට්ටක් උඩට තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. ඉතින් මෙතන පොඩ්ඩක් එහා පැත්තේ තියෙන්නේ. හරි ඉතින් අපි ඊළඟට යනවා යෝජනාවද ගහ බලන්න. ඔයාලට කියන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලගෙන් ටොෆි කොල එක දෙයක්වත් මේ වනාන්තරේ දාලා යන්න එපා. මොකද එහෙම වුණොත් මේ සුන්දර පරිසර පද්ධතිය තමයි විනාශ වෙන්නේ. ඒ නිසා මේ පැත්තේ මේ ළඟදී අලියාව තාත්තට අපිට එක්ක ආපු ගයිඩ් අංකල් එයා වැඩි කැමරාව පෙන්නන එපාගෝ හින්ද පොඩ්ඩක් ෂොට් කපන්න ඕන අපිට. මේක දන්නවද ඒකේ හේතු හින්දා ඉතින් එයා පෙන්නන එපාගෝ.
අලිය කලින් නම් කොළ එකක් තිබුණා මේ දැන් ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි ඉතින් පට්ට බයෙන් ආවේ මුලින්ම අපි තමයි මුලාවට ගියෙත් එදා දවසේ. පොඩ්ඩක් නැවතිලා පොඩ්ඩක් සද්ද බද්ද අහන් ඉඳලා ඉන්සයිට් බලන්න ගිහලා ආවා. ඌ ඉන්න තැනක් ඉතින් හරියට කවුරුත් දන්නේ නැහැ. ඒක තමයි වැඩේ ඉතින්. මෙන්න මෙතන තමයි අලියා ඉඳලා තියෙනවාට පේනටි අලි පෙට්ටිය හැම තියෙනවා කැමරාවට අතර පේනවත් දන්නේ මේ අලියා ඉඳලා සතියක්වත් නැහැ කියලා තමයි අපි කිව්වේ කියන කිව්වේ මම මේක එඩිට් එකට ලොකුට ෆිල්ටර් පාවිච්චි කරන්නේ නැහැ මොකද එහෙමවත් මේකේ තියෙන නැචරල් ගතිය එහෙම නැති වෙන නිසා සහ මම කැමති මේ නැචරල් ගතිය නිසා හින්දා වැඩි ඉතින් ෆිල්ටර් පාවිච්චි කරන්නේ නැහැ දැනට සිංහරාජයේ තියෙන විශාලතම නවදගස ලෙස තමයි මේ ගස සලකන්නේ. කලින් ගසට වඩා පොඩ්ඩක් පොඩි. නමුත් ඇත්තටම දැනට තිබෙන විශාලතම නවදගස ලෙස තමයි මේ ගස සලකන්නේ. ඊට පස්සේ අපි මෙතන පොඩ්ඩක් රෙස්ට් කරලා හොස්පිටල් පොඩ්ඩක් ෆොටෝස් එකක් ගන්න පේන්න පල්ලම් ගත්තා. අපිට ඉස්සරහදී හම්බෙනවා මගුරු වල කියලා එකක්. ඒ කියන්නේ ඒක ඇත්තටම මගුරු ඉන්නවා. මේ කැමරාවට ෆෝන් ටික මේ පොඩ්ඩක් දිනුවා ගන්න මගුරු. කැමරාවට අවුල් එකක් නැහැ මේ. ඊට පස්සේ කට්ටිය කිව්වා මේ දූලෙල දැන් තව වෙලක් තියෙන එක කියලා. ඉතින් අපි කට්ටියත් එක්ක බලලා ඊට පස්සේ වෙලාවක් තියෙන ඉඳලා අපි කට්ටිය වෙන දූලෙල සෙට් කරමු. A few moments later. සිංහරාජය ඇවිදලා මහන්සි නිවා ගන්න තියෙන හොඳම ඇල්ලක් තමයි දූලි ඇල්ල කියන්නේ. අපි මේ හරියට එන්වර්න්මන්ට් ටිකක් දවල්ලා. උන්ට ඇත්තට මෙහෙට එන්න පොල්. අල්ලලා ගන්න දෙන්නේ. මම දූලි ඇල්ලකින් කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක බලන්න නැත්නම් පොඩ්ඩක් එකක් බලන්න. ආයෙත් මතක් කරගන්න තියෙනවා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. හරිද එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක බලපුවා හැවල් කරන සුබ දවසක්.